ඔන්න ඔය විදිහටමයි ගාමිණී සොරකම් කරපු කෙනෙක් ඉන්නවා. මල් පැල හොරකම් කරපු, පොත් හොරකම් කරපු, පෑන් හොරකම් කරපු, සල්ලි හොරකම් කරපු, ATM කාඩ් හොරකම් කරපු, මොනවා හරි හොරකම් කරපු ඉන්නවා. ඒතර මෙයාට හිතෙනවා මේ මං ආයෙ මේක කරන්නේ නැහැ. දැන් මම මෙහෙම හොරකම් වෙලා තියෙනවා. ඒක මං දැන් හිතා හිටියා කියලා මේ පාපේ හිතුවා කියලා වැහෙන්නේ නැහැ. මං ආයෙ කරන්නේ නැහැ කියලා අය හැදෙනවා. ඒ නොකර ඉන්න එකම තමයි අර පාපේ ප්‍රහාණය. කවුරු හරි ඇහුවොත් හාමුදුරනේ මගේ අතින් ගොඩාක් හොරකම් කළා. තාත්තගේ සර්ට් එකේ තිබ්බ සල්ලි අපි තාත්තට කියන්නේ නැතුව ගත්තා. අම්මගේ පර්ස් එකේ තිබ්බ සල්ලි අම්මට නොකිය අපි ගත්තා. මගේ අතින් ගොඩාක් පව් කෙල්ල තියෙනවා මේ හොරකම් මේ පාපය. මං කොහොමද ගෙවන්නේ කියලා ඇහුවොත් ඒකට එකම උත්තරයයි තියෙන්නේ. ඔයා ආයෙ හොරකම් කරන්න එපා කියන්නේ. ඔකයි බුදු කෙනෙක්ගේ ධර්මය. එතකොටම අර පාපේ ඉක්මවලා යනවා. කුජ්ජුත්තර මල් හොරකම් කළේ. කුජ්ජුත්තර සාමාවතී බිසවට කහවණු 8ක මල් ගේන්න ඕන එකේ ඒ කුජ්ජුත්තර ගේන්නෙම කහවණු 4ක. 4ක් හොරකම් කරනවා. දවසක් කොහොම යද්දි කුජ්ජුත්තරාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුණා. එයා කල්පනා කරා මම ඇයි ආයෙ හොරකම් කරන්නේ? මං අදින් පස්සේ හොරකම් කරන්නේ නැහැ. එයා කහවණු 8ක මල් ගෙනාවා. ඒක සෝවාන් වුණානේ. සතර පායි වැටෙන්නේ නැති දැනටපත් වුණානේ. කොහොම හිත හදන්නේ නැතිද? හැමදාම ජොබ් එක විදියට හොරකම් කරනකොට. ඒකත් ඉක්මවා ගියානේ. අඟුලිමාල ප්‍රාණඝාත ඉක්මවා ගියානේ. ඔයාගේ අතින් එච්චර පව් සිද්ධ වෙලා නැහැ. ඔයාගේ හිත ඇත්තටම ඔයාගේ අතින් සිද්ධ වුණ පව් වලට වඩා ඔයාගේ හිතේ තියෙන ගොඩාක් බොළඳකම. හිත හයිය නැහැ. හිත හයිය නැහැ. ඔයාලගෙන් වෙන වැරදි වලට වඩා බරපතල දේ ඔයාගේ හිත හයිය නැහැ. වැරද්දකින් මිනිස්සුෙකුට නැගීටින්න පුළුවන්. නමුත් මේ බොළඳ හිත දෙන්නේ නැහැ. බොළඳ හිත පාරාම ආයෙමත් අපිව දුකටපත් කරනවා. සැපක් වෙනුවෙන් පවක් කරලා දවස් ගණන් පැය ගණන් දුක දෙනවා. බොළඳ හිත